அரிசிமலை சுற்றுலா பிரதேசத்தை பார்வையிட வருகை தரும் சுற்றுலா பயணிகள் பாதுகாப்பு படையினர் போன்ற பலர் உபயோகித்து வந்த புல்மோட்டை பொன்மலைக்குடா இணைப்பு பாலம் சேதமடைந்து காணப்படுவதால் அதனை புனர் நிர்மாணம் செய்ய கோரு. அரிசிமலை பற்றி புல்மோட்டை அது அவ்வேலை திட்டம், அந்த பாலத்துக்கு மரமைக்கும் வேலை திட்டம், ஒரு கிராமத்துக்கு ஒரு வேலை திட்டம் என்ற வேலை திட்டத்தின் கீழ் உள்வாங்குமாறு கௌரவ பிரதி அமைச்சர் அவர்கள் பணித்துள்ளார். இரண்டாவது விடயம், மண்குடி மலை பிரதேசத்தில் பொதுமக்களுக்கு சொந்தமான காணிகள் கடற்படையினால் அவர்களுக்கு வழங்கப்பட்ட காணி அனுமதிக்கு மேலதிகமாக கையகப்படுத்தும் நடவடிக்கையை நிறுத்த கோர. අපිට නීතියානුකූල දීලා තියෙනවානේ. ඊට අමතරව ඕගොල්ලෝ වාරට මෙහා පැත්තේ අල්ලගෙන ඉන්නවා. ඒ ඉඩම් නිදහස් කරන්න කියලා තමයි අපි මන්ත්‍රීතුමා ඉල්ලනවා. එතනම මිනිස්සුගේ ඒ කාලේදී මිනිස්සු එතන බලපත්‍ර හරියට අපි දීලානේ පදිංචි වෙලා හිටියා ගොවිතැන් කරලා හිටපු ඉඩම්. ඒ හිතා ඒගොල්ලෝට අනිවාර්යයෙන් අපි ඉඩ කච්චේ පවත්වනකොට ලෑන්ඩ්ලෙස් අය ගොඩක් ඉන්නවා. එතන මේගොල්ලෝගේ ඉඩම් ඔක්කොම ඒ මන්ත්‍රී ප්‍රදේශයේ තමයි ඒ කාලේ පදිංචි කියලා අපේ ඉඩම් කච්චේ වල සංග්‍රහ වෙලා තියෙනවා. දැනටම ඔයගොල්ලෝට නීති අනුකූල 140ක් වගේ දීලා තියෙනවා අක්කර. අපේ අක්කර 32යි අපි දැනට ඉන්න පර්මනන්ට් 32යි ඉතින් ෆ්‍රන්ට් සීන් එක තමයි ඔක්කොම ටෝටල් 140යි. ඒතරින් ෆ්‍රන්ට් සීන් එක දිනවා ඒක 80 ගානක්. උපාරක පිට රෙස් කරලා තුන්නා හෙක්ටියර් 61ක් ගානක් දීලා තියෙනවා. ඕල්රෙඩි how many no already මේක දෙමතුමා මේකට උතර ඒ වුණාට ඩිස්ට්‍රික්ට් ඩීස් වලින් ඕක ගත්තට පස්සේ ඒක අප්‍රූවල් වෙලා නේ ඊට විදාපතිතුමාට මම ඉල්ලීම කරලා ඕක ටේක් වෙලා. ඒ කියන්නේ දෙන ප්‍රමාණය ටික දෙන්න කියලා. ආ ගන්නවානේ කොච්චරක් ඉතින් දක්වත් වාහනේ මේ අවසානයේ වරදාරියා කොච්චරක් අපි නාලික හමුදාවට නීති අනුකූල දීලා තියෙනවා. දැනට අක්කර 32ක් අපිට තියෙනවා මේ අපිට දැනට අක්කර 32ක් තියෙනවා. අපි දැනට අපි ඉන්න මේ කැම්ප් එකේ. ෆ්‍රන්ට් එකට අපි දැනට ලියුම් ලියලා තියෙනවා අපිට ඔක්කොම තමයි 160ක් කියනවා. ඒ ඔක්කොම ෆ්‍රන්ට් එකක් කියලා ඔක්කොම තමයි 160ක් තියෙනවා. 140ක් ඉස්සෙල්ලාම කිව්වේ දැන් ඉතින් පාර්ලිමේන්තුවේදී මෙතුමායි කවුද අබ්දුල් හමීද් මාරුෆ් මන්තුමායි මේ ප්‍රශ්නේ ගොඩනැගුවා ගත්තම එතන දුන්නේ ආරක්ෂකතුමා ආරක්ෂක කවුන්සිලෙ තිබ්බේදා. එදා ඒකට කියන නිසා දුන්නේ සභානායක කිරියල්ල මෙතුමා කිව්වේ මේ පිළිබඳව මොනවාද සාකච්ඡා කරලා උත්තරයක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මේ ඉෂුව එක එහෙම අරගත්තා නම් හොඳයි. ඔයගොල්ලන්ට ඉල්ලන ප්‍රමාණය දෙනවා එමන්ට ඔයගොල්ලන්ට ඉල්ලන ප්‍රමාණය මේ ප්‍රමාණය දෙන්නේ උතුරු ප්‍රමාණය නිදා නැත්නම් මෙතන හැමදාම නිකන් අනවශ්‍ය ඉෂුවක් කරනවා. ඊට අමතරව සර් අපිට මටිකුඩා ප්‍රදේශයේ රජයේ නිලධාරීන්ට NFP අලුත් හවුසින් ස්කීම් එකකට අපි දීලා තියෙන අක්කර 15ක් එතන තමයි ඒ හින්දා තව දුරටත් ඉස්සරට යන්න ඕන අක්කර 15ක්. එතන ඔයගොල්ලෝ කන්දවුර මුකුත් නේ පොඩි වැට දාලා තියෙනවා. අපේ ඉඩම් නිලධාරී ග්‍රාම නිලධාරී ඩිවිෂන් වලදී සාධාරණ වෙලා එතන වැට තියෙනවා. ඒක ඉවත් කරලා දුන්නොත් තමයි මනින් කටයුතු කරන්න පුළුවන්. ඒක මොකද මායිල් ගල් දාලා මේ බාර දුන්නේ. ඒක අපි මේ මායිල් ගල් දාලා ඉන්නේ අපි බෞද්ධ මාර්ගයේදී තියෙන්නේ. කොහොමරි පිළිවෙලක් හැදුවම මොකුත් වෙලා නැහැ. ඒක නම් ඉෂුව එකතුමා. මේ DCC කතා කරා.
කතා කරන්නේ මේ රිජෙක්ට් කරනවා. ඩිස්ට්‍රික්ට් ඩීසි වලින් රිජෙක්ට් කරාට පස්සේ තමයි තාම ඒක ලිස්ට් කරලා නැහැ. ඒ නිසා මේ Right, and you can ask Congress also to come and the providence also will attend. And then DS also can come. It's the land of the and if then we sort out karna. Otherwise, like you can DS can write to that defense ministry. ये पाए right but if you take time. The defense ministry regarding the Imran, now you as the end of the matter, right?